moments later. ඊළඟ මාසේ නැවුරි ගාවිලා ඉවරයි ඊළඟ මාසේ ෂුවර් නෑ නැව්වෙන එක කියලා ඔයාමනේ කිව්වේ. ඒක මම විතරක් නෙවෙයි ජනාධිපතිතුමත් කිව්වා කැබිනට් ජනාධිපතියා ඕගොල්ලෝ කියන්නේ මිනිස්සු බය කරන්නේ. ඉතින් අපි මිනිස්සුන්ට බොරු කියන්නේ නැහැ. මිනිස්සුන්ට බය කරනව නෙවෙයි. මිනිස්සු හොඳට දන්නා කරු මන්ත්‍රීතුමා. ඔබතුමා පොඩ්ඩක් මට මේක පැහැදිලි කරන්න ඕන චතුර. මේ ඔබතුමා වැරදි තොරතුරු සමාජ කරනවා. නෑ නෑ මිනිස්සු හොඳටම දන්නවා. පොඩ්ඩක් විනාඩියක් අපිට මිනිස්සු ප්‍රශ්නයක් විදිහට යන්නේ තොරතුරුනේ ප්‍රශ්නයක්. ඔයා මෙතෙන්ද කිව්වා. මට පොඩි පැහැදිලි කරන්න අවශ්‍යයි. නෑ වතුරට මම පැහැදිලි කරනවා. ඔයගේ කත දේශපාලනය කරන ඉතාලම ඔයා ලස්සන දේශපාලනය කරන්නකෝ. ඔය බං ඇපල් කරන්නකෝ ඇපල් කරන්නකෝ විතර වැඩ ඉවරයිනේ. මිනිස්සු පොලිමේ කියන්න ඕන. ඇපල් කරන්නකෝ වැඩ ඉවරයිනේ. මොනවා කියනවද? ඔව් ඉංග්‍රීසි පුළුවන් වෙන්න කියලා ඇපල් කියන එක මම ගත්තලු උදාහරණයකට ඉංග්‍රීසි පුළුවන් කියලා පෙන්නන්නලු. හරි බිග් විච් නයියත් කලේ රටම කෑවේ ඕවා කියලා. දැන් මෙතන දැන් මම ඉංග්‍රීසියෙන් ඩිබේට් එක කරනවා වැඩි එකක් ගහුවා. Let's go. විශේෂයෙන්ම ලෝකයේ අනිකුත් රටවල් වලත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒගොල්ලොත් මේ එනර්ජි සේවිං මූඩ්ස් වලට ගිහිල්ලා තියෙනවා. අපිත් පුද්ගලයෝ විදිහටත් ආයත සමාජයක් විදිහට යොමු වෙමු කියලා. ඔබතුමාත් හිටපු පරිසරය සම්බන්ධයෙන් වන රාජ්‍ය මන්ත්‍රීවරයෙක් ඉඳලා ඔබතුමාට කියන්න තියෙන්නේ මේක ඉතින් හොඳද නේද? ඉතින් ආණ්ඩුව කරන යෝජනාව කියලා ඔබතුමාගෙන් අහන්න. ඔතේ ඇත්තටම එනර්ජි සේවිං කියන එක මේ අර්බුදේ නැතත් කරන්න ඕනි දෙයක්. මොකද අපිට එනර්ජි කොහොමත් අර මුතුමා කිව්වා වගේ ලයිට් විදුලිය සඳහා භාගයට ප්‍රමාණයක් විතර ලෝකල් දේව ආවත් පෙට්‍රල් ඩීසල් ඔක්කොම ලංකාවේ ඩොලර් තමයි පාවිච්චි කරන්නේ. ඒක අද නෙමෙයි කවදාත් ඒක කරන එක හොඳයි. ඒකෙන්ද අපි කවදාවත් අර ඩොලර් එවන්න එපා රට අර්බුදයට නැති වෙලාවි කියලා වගේ බයිර වැපුරුවා වගේ අපි කවදාවත් කියන්නේ නැහැ කිසිම කෙනෙකුට මේ එනර්ජි සේවිං කියන එක මේ අර්බුදෙදිත් කරන්න ඉදිරියටත් කරන්න ඒක පුරුද්දක් වශයෙන් කරගන්නවා නම් හොඳයි කියන එක හිතනවා. මොකද අපේ රටක් වශයෙන් අපි ඉස්සරහට යන්න ඒක අවශ්‍යයි. ඒ ගැන කතා දෙකක් නැහැ. බයි අපිට තියෙන්නේ දැන් මෙතුමිය වුණත් බලන්නකො තාමත් මේ වෛරය වැපිරිලි ඉවර කරලා නැහනේ. තාමත් කියනවා මේ අපිට දොස් කියනවා අපි එනර්ජි සේව් කරන්න එපා කිව්වයි කියලා. අපි එහෙම කියන්නේ නැහැ. අපි ඒ සාක්කුවටත් හොඳයි රටටත් හොඳයි. ඒක හරි. ඒක ප්‍රශ්න නෑ. මම කියන්නේ තමයි ඒක. මම කියන්නේ දැන් ඒක ඒ විතරක් නෙමෙයි දැන් මේ ආණ්ඩුව මෙච්චර කල් ඇදගෙන ආව අවුරුදු එකමාරක් සුද්දේ කියලා. දැන් ඊටු ටික අදිනවා යුද්ධ කියලා. මම කියන්නේ සුද්දේ කියලා ගినాපු සුද්දේකුත් නැහැනේ දැන් කොහෙද උගන්ඩාවේ තියෙන සල්ලි ගෙනාවෙත් නැහැ. කරපු දඬුව මොකුත් නැහැ. බොරුවට ෂෝ වලට මූලිකුණ ඇත්තම චතුරා ඇත්ත හෘදයෙන් කියනනම් අවංකව කියනනම් මම මේ ආණ්ඩුව මුලදී ආවම හිතුවා හොරු ටිකක් ඇත්තටම අවංකව වල්ලලා මොන හරි රට වෙනසක් කරයි කියලා. ඇත්තටම හිතුවා. හැබැයි අපිට පේුණා මේ ටීවී ෂෝස් වලට විතරක් යනවා මිසක් අල්ලපු හොරෙක් නැහැ. අනික ඒ ඕන්නේ අර අපි ඉස්සෙල්ලා අපි හැදෙන්න එපා අර කිව්වා වගේ ගල්ලංගුරු වල වංචාවක් වුණා කියලා. ඕගොල්ලෝ හොරකම් කළාද නැද්ද කියන එක නෙමෙයි මම ඒක අධිකරණයකින් කියන මිසක් අපිට කවුරුත් අපි ඇඟිලි දික් කරන්නේ නැහැ හොරා කියලා. හැබැයි මේ තිබිච්ච දෙයට අද වෙනකොට ඉස්සරහට දාලා පෙන්නන්න එපා කවුද මේ ගල්ලංගුරු ප්‍රශ්නේ ඒ කියන්නේ උත්තරේ මේක නම් කවුද මේකට වග කිය යුත්තා කියන එක පෙන්වන්න එපා නේද? ඒ කියන්නේ අපි අනුන්ව සුද්ධ කරන්න කියලා අනුන්ව හොරු අල්ලන්න කියලා යකෝ අපේ කාලේ වෙච්ච දේ අපි ඒක නිවැරදි කරලා ඉන්න එපා. ඉස්සෙල්ලා දැන් කන්ටේනර් 323ක් ගියාම අපි අනුන්ගේ අල්ලපුවා හොරකම් කරපුවා අල්ලනවා මිසක් අපේ කරපු දේ රටට පෙන්වන්න මම අවංකවම කියන්නේ නැහැ. මම කියන්නේ අපිට ඇඟිලි දික් කරන්නේ අපි නිකන් බාල විදියට ඇඟිලි දික් කරන්නේ අරු හොරා මූවරා මේකෙන් හොරකම් කළා කියලා. හැබැයි රටට වාසිය අනාසයක් වුණානේ. හැබැයි ඒක ආණ්ඩුවට පුළුවන් හොයන්න. ඒක ගැන ඒකත් ෂේප් කරගන්න හදනවා නම්. ඇත්තට මේ විදුලි කැප්පීමේ අර්බුදය එන්නේ යුද්ධෙහිඳ නෙමෙයිනේ. ඒක ආවේ ඒක ගැන ඇඟි පැලකලේ ඊට කලින් ඉඳන්නේ. දැන් ගෑස් නැති වෙන එක චාමර සම්පතත් කිව්වනේ පාර්ලිමේන්තුවේ යුද්ධෙන් ඉස්සෙල්ලා ගෑස් නැති වෙන කියලා. ඒ මනුස්සයත් කිව්ව එකනේ. මං කියන්නේ ඔයකට කමිටු දාලා හරියන්නේ නැහනේ. මං කියන්නේ ඒක මං කියන්නේ. ඒ විතර නෙමෙයි මම ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. දැන් බලන්න මෙච්චර වෙනකොට ඩීසල් පෙට්‍රල් වැඩි කරේ 105යි. හැබැයි පෙට්‍රල් වලට ගහන ටැක්ස් එක 119යි. දැන් වැඩි කලේ 105යි 119ක් ටැක්ස් එක තියෙනවා. ඒතකොට ඩීසල් වැඩි කලේ මෙච්චර ඒ දවස් දෙපාරටම වැඩි කලේ ඩීසල් වලට 101යි. හැබැයි ඩීසල් වලට ගහන ටැක්ස් එක රුපියල් 93යි. ඉතින් මම කියන්නේ අර 95 වලට 135ක් ටැක්ස් ගන්නවා ඒවා නෙමෙයි අපි මේ ටැක්ස් එක මේ වෙලාවේ මේ අර්බුදයක් තියෙන වෙලාවේ අපි ආණ්ඩුවත් මොන හරි පස්සට ගන්න එපා. ඉතින් ආණ්ඩුවට සල්ලි අපි දන්න විදිහට රුපියල් 7 අර්බුදයක් නැහැ. මොකද කාර් ගෙනල්ලා භාණ්ඩාගාරේ පිරෙව්වා. මේ කාර් වල දැන් අද මගේ නෝනත් කාර් එකක් ගත්තා ලක්ෂ 80ක් බැංකුවට ණයයි. ඒ වගේ මේ කාර් අලුත් කාර් දුවන ඒවා ඔක්කොම බැංකු ණය තියෙන්නේ. ඒ කියන්නේ හැම කෙනාටම තියෙන්නේ ওই කාර් ලොකුට අරන් ගියාට කෝටි ගණන් වල කාර් ගෙනාවා මේ ආණ්ඩුව ආවක් ගෙනාවා. භාණ්ඩාගාරේ පුරනවා. මොකද ටැක්ස් එක වෙන ආණ්ඩු ගහනට වැඩිය ලොකු ටැක්ස් එකක් ගැහුවා. ඒකෙන් භාණ්ඩාගාරේ පුරව ගත්තා.
ඉතින් මේක භාණ්ඩාගාරයේ පොඩි බාධා කිරීමක් කරන්න පැලවත්ත පුළුවන්. ඔබතුමන්ලා ගහුවේ ටැක්ස් එක. අපි ගැහුවේ නෑ ඔයගොල්ලෝ වැඩි කළා අපිට වඩා. අපිට වඩා වැඩි කළා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මතක තියාගන්න කාර් ගෙන්නේ නෑ. ක්‍රියාත්මක වෙලා ඔයගොල්ලෝ පෙජරෝත් ගෙන්නුවා. ලක්ෂර වෙහිකලුත් ගෙන්නුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙන්නුවා බස් ලොරි විතරයි. ඒ කියන්නේ ලොරි භාණ්ඩ ට්‍රාන්ස්පෝර්ට් එකට සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය බස් ඒවා විතරයි ගෙන්නේ. ඕගොල්ලෝ කාර් ගෙනල්ලා ඊටත් වඩා ටැක්ස් එකක් ගහලා නෑ ටැක්ස් එක ගැහුවේ රනිල් වික්‍රමසිංහ රනිල් නෙමෙයි රජුරන්ගේ කාලේ දැන් ටැක්ස් එක වැදුනා. It's only a game. Why you have to be mad? දේවල් වලට. නෑ මේ නිශ්චිත ටැක්ස් එක ගැහුවේ 2023 වර්ෂයේ. හරි ගැහුවා කියමුකෝ. ඒ උඩ රනිල් වික්‍රමසිංහ මහත්තයා කාර් ගෙනාවේ නෑ. ඕගොල්ලෝ ලක්ෂරි වෙහිකල් පවා ගෙන්නුවා. තාමත් ගෙන්නනවා. නමුත් ඒ ගෙනල්ලා භාණ්ඩාගාරේ පිරෙව්වා. අපි ඒක කමන්නේ නැහැ කියමුකෝ. පුරවගත්තා කියමුකෝ. අර පැලවත්ත පුරවගත්තා වගේ භාණ්ඩාගාරෙත් පිරෙව්වා. ඒක කමක් නැහැ. හැබැයි ඒක ජනතාවට පොඩ්ඩක් සහනෙ දෙන්නකෝ. එතකොට මේ පෙට්‍රල් වලට ගහන රුපියල් 119 මේ ටැක්ස් එක නැති කරා නම් පෙට්‍රල් වැඩි වීමක් වෙන්නේ නැහනේ. මම කියන්නේ ඒක පොඩ්ඩක් මේ වෙලාවේ පස්සේ ටැක්ස් එක ගහන්න. මේක දැන් ෂොක් එකක් කියලා කියනවනේ. මේක මේ දීර්ඝ වැඩි වීමක්. මේ යුද්ධ නිසා වැඩි වෙන පීරියඩ් එකේ කාලෙන් අද මිනිස්සු කොච්චර දුක් විඳිනවද? අද කුඩා කර්මාන්ත කොච්චර වැඩිලාද? සිමෙන්ති කොට්ටේ ඉලම්ම, ගල් වැලි, වාහන ට්‍රාන්ස්පෝර්ට් බාණ්ඩ මේ ඔක්කොටම වැදුනානේ. ඕගොල්ලෝ බැරි වෙලා හරි මේ ඩීසල් වලට ගහන රුපියල් 93 ටැක්ස් එක නැති කරලා මිල එතන තියාගත්තා නම් මේ රටේ අර්බුදය ඇති වෙන්නේ නැහනේ. මම කියන්නේ ඒක ඒ ෂොක් එක ෂොක් ඇබ්සෝබර් එකක් කරගන්නකෝ ආණ්ඩුව. මගේ ගහන ටැක්ස් එක අඩු කරන්නකෝ. දැන් මේකට ගහනවා වැට් එක 18%ක් ගහනවා ඩීසල් වලට. ඉන්ධන වලට 2.5ක් ගහනවා SSCL එක. එතකොට කස්ටම් ඉම්පෝර්ට් ඩියුටි චාර්ජස් ගහනවා. එතකොට පෙට්ට එයාපෝට් ඒ චාර්ජස් මම කියන්නේ මේවා නැති කරගත්තා නම් බිල වැඩි වෙන්නේ. මේක අපි දීර්ඝ කාලිනව වැඩි වීමක් වෙනවා නම් ඒක කමක් නෑ වැඩි කරාට. හැබැයි මේක මේ යුද්ධය නිසා වෙච්ච දේ හින්දා මේ රටේ මිනිස්සු කොච්චර ජීවත් වෙන්න බැරුව ඉන්නේ නැද්ද නේද මේක මේ කරන්නේ. මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ඉන්නේ. විදුලි බිල ගෙවා ගන්න බැරුව ලයිට් කැපෙනකොට තව ලයිට් බිල වැඩි කළාම හරියනවද? ළමයා ඉස්කෝලේ යන ගන්න පඩිය හදාගන්න බැලන්ස් කරගන්න බැරි වුණාම තව ඩීසල් වැඩිලා වෑන් ගාස්තු වැඩි වුණාම හරියනවද? ඒ විතරක්ද? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉඳන් හැම දෙයකම අද මිල වැඩි වුණානේ. මම කියන්නේ මිනිස්සු ගැන හිතන්නකෝ. මිනිස්සු ගැන හිතයි කියලානේ ආණ්ඩුවට බලය දුන්නේ. මිනිස්සු ගැන හිතන්නකෝ. ආණ්ඩුව සල්ලි හම්බ කරලා භාණ්ඩාගාර පුරවගෙන අපි දැක්ක අදත් නිවුස් වලට කිව්වනේ මම දැක්කා. දෙතර නිවුස් වලට කියලා බිලියනයක් ආණ්ඩුව ගිය අවුරුද්දට වඩා ආදායම වැඩි කරගෙන කියලා. ඉතින් මේක ජනතාවට බෙදන්නකෝ. ජනතාව ජීවත් කරවන්න ආණ්ඩුව ගත්තේ සල්ලි හම්බ කරලා ෆික්ස් ඩිපොසිට් දාන්නද? ආණ්ඩුව ගත්තේ ජනතාව ජීවත් කරවන්නනේ. අන්න ඒක කරන්නකෝ. ඒකද මම කියනවා පෙට්‍රල් වලින් අනුර කුමාර දිසානායක මහත්තයාගේ වචනෙන්ම කිව්වනේ. එදා පෙට්‍රල් ඩීසල් වැඩි කරන ආණ්ඩුවක් මොකටද? ටැක්ස් එක මෙච්චරක් ගහනවා ටැක්ස් එක අඩු කරන්නකෝ. එතකොට මේක ඉවරයිනේ කියලා අනුර කුමාර දිසානායක මහත්තයාම කිව්වා. ඒක දැන් පිළිපදින්නකෝ. අපිත් ඒකට සහයෝගය දෙන්නම්කෝ. ජනතාව අමාරුවෙන් දුක් විඳින වෙලාවේ මේ යුද්ධෙන් පීඩා විඳින තමුන්ට කරන්න පුළුවන් දේ කරන්නකෝ. අපිත් එනර්ජි සේවිං එකට අපි රටටම කියනවා මේක යුද්ධෙන් ගන්න මේ කොහොමත් එනර්ජි සේවිං කරන්න. මොකද තමුන්ගේ පොකට් එකටත් හොඳයි රටටත් හොඳයි. ඒක කරන්නකෝ. කියන එක අපි ඉල්ලීම් කරනවා. ඒ විතරක් නෙමෙයි. ආණ්ඩුව යුද්ධ ජනතාව පිටින් අරින්න නැතුව යුද්ධය අරින්න නැතුව යුද්ධ ගැන වර්ණනා කරනවා. දැන් අපි කියන අපි බය කරනවලු තෙල් නැතුව යනවා කියලා බය කරන හින්දා මිනිස්සු පොලිමේ ඉන්නේ. ලක්මාලි මන්ත්‍රීතුමියත් මෙතනම කිව්වනේ නැවක් කෙන එක කියන්න බෑ කියලා කිව්වේ නැද්ද? මේ මෙතෙන්දි දැන් කිව්වා. මෙතෙන්දි දැන් කිව්වා ඔබතුමාලා බය කරන හින්දා පොලිමේ ඉන්නේ කියලා මම කිව්වා. මිනිස්සු බය වෙන්නේ නැද්ද? ඔයා කියපු කතාවට මිනිස්සු තව පොලිමේට එක්ක වෙනවනේ. ඊළඟ මාසේ නැවුරි ගෑවිලා ඉවරයි. ඊළඟ මාසේ ෂුවර් නෑ නැව් වෙන එක කියලා ඔයාමනේ කිව්වේ. ඒක මං විතරක් නෙවෙයි ජනාධිපතිතුමත් කිව්වා කැබිනට් ජනාධිපතියා ඕගොල්ලෝ කියන්නේ මිනිස්සු බය කරන්නේ. ඉතින් අපි මිනිස්සු බොරු කියන්නේ නැහැ. මිනිස්සුන්ට බය කරනව නෙවෙයි. මිනිස්සු හොඳට දන්නා කරු මන්ත්‍රීතුමා. ඔබතුමා පොඩක් මට මේක පැහැදිලි කරන්න ඕන චතුර. මේ ඔබතුමා වැරදි තොරතුරු සමාජ කරනවා. නෑ මිනිස්සු හොඳටම දන්නවා. පොඩ විනාඩියකට අපි මිනිස්සු ප්‍රශ්නයක් විදිහට ආන්නේ තොරතුරුනේ ප්‍රශ්නයක්. මෙතෙන්ද කිව්වා ලබන මාසේ නෑ මම කියපු දේ පැහැදිලි කරන්න අවශ්‍යයි. මෙතෙන්ද කිව්වා. ඉතින් මිනිස්සු බය වෙලා දැන් පොලිමට එනවා ඔයාගේ කතාව. දැන් ඔබතුමාලා ඕනේ පොලිමක් හදන්න. නෑ මම නෙමෙයි. මොකටද පොලිමක් හදන්න? ඔයාලා හදන්නේ. පොලිම හදන්නේ කවුද දැන් මෙතෙන්ද පොලිම හදාගන්න බැරි වුණානේ. ඩීසල් නැව් ෂුවර් නෑ කියලා කිව්වේ නැද්ද? මෙතෙන්ද කිව්වේ නැද්ද? නෑ මං කිව්වේ නෑ එහෙම. මං කිව්ව දේ මට ආයි කියන්න අවස්ථාවක් මං හිතනවා ඔබතුමාලා මොකද මේ ඉතා වැදගත් කාරණා. තව වෙලාව තියෙනවනේ. මං ඉතා වැදගත් කාරණා බොරු කියන්න එපා මිනිස්සු මොනවද කරන්නේ. ඔබතුමාලා මට ඔයලා ගෞරවයක් තියෙනවා බොරු කියන්න එපා නේද? බොරු කියන්නේ කියලා මේක ගන්නවා. ඔයා කිව්ව ලබන මාසේ වෙනකොට අපිට ඩීසල් නැව් ෂුවර් නෑ මේ යුද්ධේ ගියොත්. ෂුවර් නෑ කියලා නෙමෙයි මහත්මයා මං කිව්වේ මං කිව්වේ නැව් දෙකක් කැන්සල් වෙලා තියෙනවා කියලා. ඩීසල් පෝලිං වලට යන්නේ. මම කිව්වේ නැව් දෙකක් කැන්සල් වෙලා තියෙනවා. මිනිස්සු කුලප්පු කරන්නේ නෑ.
අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ ඩීසල් අර්බුදයක් වෙන්නේ නැහැ කියලා. පෝලිං වලට යන්න එපා මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා එතුමා කිව්වේ. ඔබතුමීනේ කියන්නේ මේ දැන් බුදුරජාණන් ජනාධිපතිතුමාත් ඒක කිව්වලු. Teasing me, naughty. ඔබතුමා මෙහෙමයි බොරු ඔබතුමා නිකන් අනවශ්‍ය බියක් ඇති කරන්න එපා. ඒක අපි කොහොම නෑ මම ඒක පැහැදිලි කරන්න. මේක පැහැදිලි කරන්න. මට අවස්ථාවල බඳුනන මම පැහැදිලි කරනවා. ඔයගේ කත දේශපාලනය ගැන ඉතාම නරකයි. හරි. ඔයාලා ලස්සන දේශපාලනය කරන්නකෝ. ඔය බංක ඇපල් කරන්නකෝ ඇපල් කරන්නකෝ විතර වැඩ ඉවරයිනේ. මිනිස්සු පොලිමේ කියන්නද ඕන. ඇපල් කරන්නකෝ වැඩ ඉවරයිනේ. මොනවා කියනවද? ඔව් ඉංග්‍රීසි පුළුවන් වෙන්න කියලා ඇපල් කියන එක මම ගත්තලු උදාහරණයකට ඉංග්‍රීසි පුළුවන් කියලා පෙන්නන්නලු. හරි බිග් විච් නයියත් කලේ රටම කෑවේ ඕවා කියලා. දැන් මෙතන දැන් මම ඉංග්‍රීසියෙන් ඩිබේට් එක කරනවා වැඩි එකක් ගැහුවා. හායි. Okay. මට මොකෝද? ඔයාගේ ඕන එකක් කරගන්න. අර විදේශ ඇමතුමියා වගේ වෙයි. විදේශ ඇමතුමාට උනේ ඒ වගේ වෙයි. කතා කරලා වැඩක් නැහැ ඔයගොල්ලෝ. එතකොට මම හිතපොඩේද මම කියන්නේ ආණ්ඩුව මෙතෙන්ට එන්නේ නැහැ දැන් බලන්න දිට්ට සුළුකු නාටුවෙන් කලින් ලෑස්ති වුණා නම් ජලාශවල දොරටු ටික ඇරියා නම් මේ විනාශෙන් තුනෙන් එකක් අඩු කරගන්න තිබ්බනේ ආණ්ඩුව ඔක්කොම යට වෙනවායින් පස්සේ තමයි වාහන දොරටු ටික විදුලි බල මණ්ඩලයේ වැව් ටික ඇරියේ. එතකොට ඒකට ලෑස්ති වුණේ නැහැ. අද ඒක විසඳුවා කියලා කරුවා නියෝජ්‍ය ඇමතුමා කියනවා. අදත් ටෙන්ට් වල මිනිස්සු ඉන්නවා මතක තියාගන්න. ඔයගොල්ලෝ විසඳුවා කියන්න එපා. ටෙන්ට් වල අදත් ජීවත් වෙනවා ගෙවල් වලට යන්න බැරුව මිනිස්සු. ඒවා විසඳලා නැහැ. මම බොරුවට කටින් කිව්වට හරියන්නේ නැහැ. ඒවයි බොරු කියන්නේ. එතකොට මේ වගේම මේ යුද්ධකින් පිළිබඳව ඉඟි පළ කළා. ලෝකෙ ඉඟි පළ කළා යුද්ධයක් වෙනවා කියන එක. එතකොට වෙන රටවල් තෙල් රැස් කළා. වෙන රටවල් වල මේ වගේ තෙල් අර්බුද අපේ වගේ රටවල් වල ඔය ඕස්ට්‍රේලියාව ගැන යරවා ගැන කියද්දි ඒවල හිම තෙල් අර්බුද නෑ. ඒගොල්ලන්ට ඇති වෙන්න සංචිත තියාගත්තා. ෂෙඩුත් වහලා තියෙනවා. සංචිත තියාගත්තා. ඒවට ලෑස්ති වුණා. ඉතින් QR කෝඩ් එක දාන්න කොච්චර බරක් වුණාද? ඒ රටවල් ඒ අදාළ කාලේ වෙනකොට QR කෝඩ් දාගෙන අදවත් QR කෝඩ් ටික ලංකාවේ තියෙන වාහන වලට දීලා නැහැ. අදවත් QR කෝඩ් වල අර්බුදේ තියෙන මිනිස්සුන්ට තෙල් ගහ ගන්න බැරුව නැහැ. බස් වලට අවශ්‍ය QR කෝඩ් ටික දුර ගමන් බස් වලට අවශ්‍ය QR කෝඩ් වලට අවශ්‍ය තෙල් ප්‍රමාණය දීලා නැහැ. ඉතින් මං කියන්නේ මේවා කියන්නේ මේ ඒක යුද්ධින්ද බැරිකම නෙමෙයිනේ. ඒක යුද්ධින්ද බැරිකම නෙමෙයි. ඒ වකරන්නේ. ඒ වගේම දැන් බලන්න දැන් අර අසාධාරණයක් රටේ අධිකරණයට යන්න ඕනේ කියලා කියන එක මම ඇහුවනේ මම උත්තර දෙන්නම් කියලා මම ඒකට විතරක් උත්තරේ දෙන්නම්. අසාධාරණයක් කියන දැන් බලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාව හිර කරලා ෂෝ එකක් දාන්න ගියා. කරේ මොකද්ද? ගොනු කරගත්තේ නෑනේ සාක්ෂි ටික. ඔය දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කරනකොට CID එකට තියෙන්නේ පොලිසියට තියෙන්නේ පොඩි පොලිසියට තියෙන්නේ තොරතුරු ටික රැස් කරලා සාක්ෂි ටික රැස් කරලා තමයි උසාවියට අරගෙන යන්නේ. දැන් එන්නේ දැන් සාක්ෂි ටික අරගෙන දැන් එනකොට කියනවා ඒක නිල ආරාධනයක් තමයි කියලා. දැන් ඇවිල්ලා දැන් මාධ්‍ය හැමතැනම කියන්නේ නිල ආරාධනයක් තමයි. ඒව බලන්න නැතුව මම කියන්නේ ඔය TV shows වලට වැඩ කරලා මිනිස්සුන්ගෙන් පලි ගන්න යන්න එපා. දැනුම තියෙන මිනිහගෙන් වැඩ ගන්න. තමුන්ට වඩා දැනුම තියෙන තමුන්ට වඩා දෙයක් කරන්න පුළුවන් මිනිහා රට මේ වගේ අර්බුදයක විසඳපු මිනිහගෙන් වැඩ ගන්න. නැතුව මේ මිනිහාව හිරේ දාලා මමයි පොර කියන්න යන්න එපා. ඒ ඔයගොල්ලෝ බලන්න ඔක්කොම වැඩකාරයෝ ටික හිර කරනවා. වැඩකාරයෝ දෙනවා. උන්ව නෝන්ඩි කරනවා. මට ඉංග්‍රීසි පුළුවන් උන්ට නෙමෙයි කියලා ඔබතුමියත් කියන්නේ. මට ඉංග්‍රීසි පුළුවන් මම ඩිබේට් එක කරන්න යනවා ඉංග්‍රීසි. නේ පොඩ කියනවා. රනිල් වික්‍රමසිංහද වැඩකාරයා. ඔය වැඩකාරයා නෙන්න. මේ දැන් ඔයගොල්ලන් පේන්නේ හරි. ඊට වඩා අර්බුදේ තියෙන වෙලාවදී රටට කන්න බොන්න පුළුවන්. වැඩකාරයෙක් ඩොලර් බිලියන 6ක සංචිතයක් එක රට දුන්නේ. මතක තියාගන්න. එයා අවුරුදු දෙකකට ඩොලර් හරි අමාරුත් සංචිතය හදලා. ඒක තමයි ඔයගොල්ලන් හදාගන්න බෑ දසක ගන්න දෙන්නේ. ඕගොල්ලෝ අවුරුදුකට හැදුවේ කීයද? දසක ගන්නයි ඩොලර් බිලියන. හොඳයි බේම් ස්තුතියි. අපි දැන් හිනාවෙන් එපා වැඩ කරපු මිනිස්සුන්ට. ඒගොල්ලන්ගෙන් ඉගෙන ගන්න වැඩ ඉගෙන ගන්න. බේම් ස්තුතියි.